මේ කෝටි ලක්ෂයක් සක්වලෙන් ඔබට තියෙන වෙනත් සක්වලක මේ වෙලාවේ බුදු කෙනෙක් වැඩ ඉන්නවද කියලා භාග්‍යතුන් වහන්සේ බැලුවා. ඔය මහා සමය සූත්‍රයේ දේශනා කරපු වෙලාවේ ඒ තරම්ම විශේෂයි. මේ කෝටි ලක්ෂයක් සක්වලෙන් එහා පැත්තේ අනන්ත අප්‍රමාණ අසංඛ්‍ය සක්වලවල් පුරා භාග්‍යතුන් වහන්සේ තමන් වහන්සේගේ ඥාන ධාතුව මෙහෙවල බැලුවා. කිසිම සක්වලක ලෞතුරා බුදු කෙනෙක් ඒ වෙලාවේ වැඩ හිටියේ නැහැ. ඒ තරම්ම සුවිශේෂී අවස්ථාවක් මේ සක්වලේ විතරමයි බුදු කෙනෙක් වැඩ ඉන්නේ. ඒ නිසා අදිෂ්ඨාන කරලා බුදු කෙනෙක් මවල තමයි බුදුරජාණන් වහන්සේ වැඩමව ගත්තේ. එහෙනම් මේ කාරණාවෙන් අපිට පැහැදිලි වෙනවා මේ කෝටි ලක්ෂයක් සක්වලෙන් එහා පැත්තේ තව බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා ඉන්න පුළුවන් කියන කාරණාව. ඒකයි භාග්‍යතුන් වහන්සේ ඒ කාරණාව බැලුවේ. පින්නතනේ මේ කෝටි ලක්ෂයක් සක්වලවල් වල අවීචියේ පටන් අකනිටා බඹලෝ දක්වා මේ තියෙන සක්වලවල් ගැනයි මෙතන විස්තර කරන්නේ. විශ්වයේ කොයිතරම් සක්වලවල් තියෙනවද කියන කාරණා. ඒක මෙහෙම පැහැදිලි කරලා තියෙනවා. මේ අපි ජීවත් වෙන කෝටි ලක්ෂයක් සක්වල. අපි ජීවත් වෙන්නේ අපේ සක්වලේ. අපේ භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ රාජ්‍ය කෝටි ලක්ෂයක් සක්වල යටින් අවීචියේ ඉඳලා උඩින් බවාග්‍රේ දක්වා අබ පුරවන කාරණාව මං හිතන්නේ වැටහෙනවා. යටින් අවීචියේ ඉඳලා එතකොට මේ කෝටි ලක්ෂයක් සක්වලේ අබ පුරවනවා කියලා කියහම අවීචියවල් කීයක් හම්බ වෙනවද? අවීචියවල්ම කෝටි ලක්ෂයක් හම්බ වෙනවා. යටින් අවීචියේ ඉඳලා කියහම ඒ ඔක්කොම අයිති වෙනවා මේකට. උඩින් බවාග්‍රේ දක්වා කියලා කියහම අකනිටා බඹලෝ දක්වා. එහෙනම් අකනිටා බඹලෝ වල්මත් කෝටි ලක්ෂයක්ම හම්බ වෙනවා. ඒ තරම් විශාල ප්‍රදේශයේ අබ පුරවලා කෙනෙක් සක්වලෙන් එළියට ගිහිල්ලා මේ කෝටි ලක්ෂයක් සක්වලේ තියෙන අබ වලින් අබ අරගෙන නැගෙනහිර පැත්තට යනවා. ඒ නැගෙනහිර පැත්තට යනකොට එක සක්වලක් හම්බ වෙනවා. ඒ සක්වලට එක අබෑටයක් දානවා. තවත් සතපුම් කෝටි ප්‍රකෝටි ගාණක් ඉක්මවලා යනකොට තව සක්වලක් හම්බ වෙනවා. ඒකට එක අබෑටයක් දානවා. නැවත සතපුම් කෝටි ප්‍රකෝටි ගාණක් යනකොට තවත් සක්වලක් හම්බ වෙනවා. ඒකටත් එක අබෑටයක් දානවා. නැගෙනහිර පැත්තට යනකොට හම්බ වෙන සක්වලවල් වලට එක අබෑටේ දැම්මහම මේ සක්වලේ තියෙන සියලුම නැත්තම් මේ කෝටි ලක්ෂයක් සක්වලේ තියෙන සියලුම අබ ඉවර වෙනවා කියලා සඳහන් කරනවා. නමුත් නැගෙනහිර පැත්තට තියෙන සක්වලවල් ප්‍රමාණය ඉවර නෑ කියලා සඳහන් කරනවා. එහෙනම් නැගෙනහිර පැත්තට තියෙන සක්වලවල් තව ඉවරත් නෑ. ඒතර අනික් සිව් දිශාවට කොච්චර සක්වලවල් තව ඇද්ද? එහෙනම් මේ සක්වලවල් වල සීමාවක් ප්‍රමාණයක් හොයන්න බෑ. නමුත් භාග්‍යතුන් වහන්සේට ඒ සියල්ලම වැටහෙනවා. සක්වලවල් ඉවර නැහැ. එතකොට ඒ විශාල සක්වලවල් ප්‍රමාණයක් භාග්‍යතුන් වහන්සේට අදිෂ්ඨාන කරලා බලන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. ඒ සක්වලවල් සම්බන්ධයෙන් භාග්‍යතුන් වහන්සේට මොන වාගේ කාර්යයන්හි යෙදෙන්න පුළුවන්ද කියන කාරණාවත් මේ සූත්‍රයේ ඉදිරියට සාකච්ඡා කරලා තියෙනවා. එහෙමනම් මේ අනන්ත සක්වලවල් අන්න ඒ සක්වලවල් පිළිබඳව අපේ භාග්‍යතුන් වහන්සේට ඇති අවබෝධය ඊටාම ඉහළයි කියලා සඳහන් කරලා තියෙනවා. ඊළඟට පැහැදිලි කරනවා තත්ත බුද්ධානං අවිෂයෝ නාම නත්ති. මේ කතා කළේ භාග්‍යතුන් වහන්සේගේ ලෝක පිළිබඳව ඥානය. යම් ප්‍රමාණයක් ලෝක පිළිබඳව භාග්‍යතුන් වහන්සේට තියෙන අවබෝධයේ යම් ප්‍රමාණයක් මේ කෝටි ලක්ෂයක් සක්වලේ තිබිච්ච අබ නැගෙනහිර පැත්තට හම්බ වෙන සක්වලවල් වලට දාලා අබ ඉවරයි. නමුත් නැගෙනහිර පැත්තට තියෙන සක්වලවල් ප්‍රමාණය ඉවර නෑ. එතකොට නැගෙනහිරටම තව සක්වලවල් කොච්චරද? ඒ කොතෙක් සක්වලවල් තිබුණද සිව් දිශාවටම ඇති සියලුම සක්වලවල් පිළිබඳව අවශ්‍ය නම් භාග්‍යතුන් වහන්සේට ආඥා ශේෂ්ත්‍රය පතුරවන්න පුළුවන්. ඒ පිළිබඳව මනා වූ අවබෝධයක් තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේගේ අචින්තනීය
බවක්. අපිට කවදාවත් ඒක හිතලා ඉවර කරන්න බෑ. මේ කරුණු හිතන්න ගියොත් ඒකයි කීවේ කුමතු තත්ත්වයටපත් වෙන්න පුළුවන්, වෙහෙසටපත් වෙන්න පුළුවන් කියලා. අපිට තේරෙන්නේ නැහැ කාරණා. මේ කෝටි ලක්ෂයක් සක්වලෙන් ඔබට තියෙන වෙනත් සක්වලක මේ වෙලාවේ බුදු කෙනෙක් වැඩ ඉන්නවද කියලා භාග්‍යතුන් වහන්සේ බැලුවා. ඔය මහා සමය සූත්‍රයේ දේශනා කරපු වෙලාවේ ඒ තරම්ම විශේෂයි. මේ කෝටි ලක්ෂයක් සක්වලෙන් එහා පැත්තේ අනන්ත අප්‍රමාණ අසංඛ්‍ය සක්වලවල් පුරා භාග්‍යතුන් වහන්සේ තමන් වහන්සේගේ ඥාන ධාතුව මෙහෙවල බැලුවා. කිසිම සක්වලක ලෞතුරා බුදු කෙනෙක් ඒ වෙලාවේ වැඩ හිටියේ නැහැ. ඒ තරම්ම සුවිශේෂී අවස්ථාවක් මේ සක්වලේ විතරමයි බුදු කෙනෙක් වැඩ ඉන්නේ. ඒ නිසා අදිෂ්ඨාන කරලා බුදු කෙනෙක් මවල තමයි බුදුරජාණන් වහන්සේ වැඩමව ගත්තේ. එහෙනම් මේ කාරණාවෙන් අපිට පැහැදිලි වෙනවා මේ කෝටි ලක්ෂයක් සක්වලෙන් එහා පැත්තේ තව බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා ඉන්න පුළුවන් කියන කාරණාව. ඒකයි භාග්‍යතුන් වහන්සේ ඒ කාරණාව බැලුවේ. පින්නතනේ මේ කෝටි ලක්ෂයක් සක්වලවල් වල අවීචියේ පටන් අකනිටා බඹලෝ දක්වා මේ තියෙන සක්වලවල් ගැනයි මෙතන විස්තර කරන්නේ. විශ්වයේ කොයිතරම් සක්වලවල් තියෙනවද කියන කාරණා. ඒක මෙහෙම පැහැදිලි කරලා තියෙනවා. මේ අපි ජීවත් වෙන කෝටි ලක්ෂයක් සක්වල. අපි ජීවත් වෙන්නේ අපේ සක්වලේ. අපේ භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ රාජ්‍ය කෝටි ලක්ෂයක් සක්වල යටින් අවීචියේ ඉඳලා උඩින් බවාග්‍රේ දක්වා අබ පුරවන කාරණාව මං හිතන්නේ වැටහෙනවා. යටින් අවීචියේ ඉඳලා එතකොට මේ කෝටි ලක්ෂයක් සක්වලේ අබ පුරවනවා කියලා කියහම අවීචියවල් කීයක් හම්බ වෙනවද? අවීචියවල්ම කෝටි ලක්ෂයක් හම්බ වෙනවා. යටින් අවීචියේ ඉඳලා කියහම ඒ ඔක්කොම අයිති වෙනවා මේකට. උඩින් බවාග්‍රේ දක්වා කියලා කියහම අකනිටා බඹලෝ දක්වා. එහෙනම් අකනිටා බඹලෝවල්මත් කෝටි ලක්ෂයක්ම හම්බ වෙනවා. ඒ තරම් විශාල ප්‍රදේශයේ අබ පුරවලා කෙනෙක් සක්වලෙන් එළියට ගිහිල්ලා මේ කෝටි ලක්ෂයක් සක්වලේ තියෙන අබ වලින් අබ අරගෙන නැගෙනහිර පැත්තට යනවා. ඒ නැගෙනහිර පැත්තට යනකොට එක සක්වලක් හම්බ වෙනවා. ඒ සක්වලට එක අබෑටයක් දානවා. තවත් සතපුම් කෝටි ප්‍රකෝටි ගාණක් ඉක්මවල යනකොට තව සක්වලක් හම්බ වෙනවා. ඒකට එක අබෑටයක් දානවා. නැවත සතපුම් කෝටි ප්‍රකෝටි ගාණක් යනකොට තවත් සක්වලක් හම්බ වෙනවා. ඒකටත් එක අබෑටයක් දානවා. නැගෙනහිර පැත්තට යනකොට හම්බ වෙන සක්වලවල් වලට එක අබෑටේ දැම්මහම මේ සක්වලේ තියෙන සියලුම නැත්තම් මේ කෝටි ලක්ෂයක් සක්වලේ තියෙන සියලුම අබ ඉවර වෙනවා කියලා සඳහන් කරනවා. නමුත් නැගෙනහිර පැත්තට තියෙන සක්වලවල් ප්‍රමාණය ඉවර නෑ කියලා සඳහන් කරනවා. එහෙනම් නැගෙනහිර පැත්තට තියෙන සක්වලවල් තව ඉවරත් නෑ. ඒතර අනික් සිව් දිශාවට කොච්චර සක්වලවල් තව ඇද්ද? එහෙනම් මේ සක්වලවල් වල සීමාවක් ප්‍රමාණයක් හොයන්න බෑ. නමුත් භාග්‍යතුන් වහන්සේට ඒ සියල්ලම වැටහෙනවා. සක්වලවල් ඉවර නෑ. එතකොට ඒ විශාල සක්වලවල් ප්‍රමාණයක් භාග්‍යතුන් වහන්සේට අදිෂ්ඨාන කරලා බලන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. ඒ සක්වලවල් සම්බන්ධයෙන් භාග්‍යතුන් වහන්සේට මොනවාගේ කාර්යයන්හි යෙදෙන්න පුළුවන්ද කියන කාරණාවත් මේ සූත්‍රයේ ඉදිරියට සාකච්ඡා කරලා තියෙනවා. එහෙමනම් මේ අනන්ත සක්වලවල් අන්න ඒ සක්වලවල් පිළිබඳව අපේ භාග්‍යතුන් වහන්සේට ඇති අවබෝධය ඊටාම ඉහළයි කියලා සඳහන් කරලා තියෙනවා. ඊළඟට පැහැදිලි කරනවා තත්ත බුද්ධානං අවිෂයෝ නාම නත්ති. මේ කතා කළේ භාග්‍යතුන් වහන්සේගේ ලෝක පිළිබඳව ඥානය. යම් ප්‍රමාණයක් ලෝක පිළිබඳව භාග්‍යතුන් වහන්සේට තියෙන අවබෝධයේ යම් ප්‍රමාණයක් මේ කෝටි ලක්ෂයක් සක්වලේ තිබිච්ච අබ නැගෙනහිර පැත්තට හම්බ වෙන සක්වලවල් වලට දාලා අබ ඉවරයි. නමුත් නැගෙනහිර පැත්තට තියෙන සක්වලවල් ප්‍රමාණය ඉවර නෑ. එතකොට නැගෙනහිරටම තව සක්වලවල් කොච්චරද?
ඒ කොතෙක් සක්වලවල් තිබුණද සිව් දිසාවටම ඇති සියලුම සක්වලවල් පිළිබඳව අවශ්‍ය නම් භාග්‍යතුන් වහන්සේට ආඥා ශේෂ්ත්‍රය පතුරවන්න පුළුවන්. ඒ පිළිබඳව මනා වූ අවබෝධයක් තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේගේ අචින්තනීය බවක්. අපිට කවදාවත් ඒක හිතලා ඉවර කරන්න බෑ. මේ කරුණු හිතන්න ගියොත් ඒකයි කීවේ කුමතු තත්ත්වයටපත් වෙන්න පුළුවන්, වෙහෙසටපත් වෙන්න පුළුවන් කියලා. අපිට තේරෙන්නේ නැහැ ඒ කාරණා. මේ කෝටි ලක්ෂයක් සක්වලෙන් ඔබට තියෙන වෙනත් සක්වලක මේ වෙලාවේ බුදු කෙනෙක් වැඩ ඉන්නවද කියලා භාග්‍යතුන් වහන්සේ බැලුවා. ඔය මහා සමය සූත්‍රයේ දේශනා කරපු වෙලාවේ ඒ තරම්ම විශේෂයි. මේ කෝටි ලක්ෂයක් සක්වලෙන් එහා පැත්තේ අනන්ත අප්‍රමාණ අසංඛ්‍ය සක්වලවල් පුරා භාග්‍යතුන් වහන්සේ තමන් වහන්සේගේ ඥාන ධාතුව මෙහෙවල බැලුවා. කිසිම සක්වලක ලෞතුරා බුදු කෙනෙක් ඒ වෙලාවේ වැඩ හිටියේ නැහැ. ඒ තරම්ම සුවිශේෂී අවස්ථාවක් මේ සක්වලේ විතරමයි බුදු කෙනෙක් වැඩ ඉන්නේ. ඒ නිසා අදිෂ්ඨාන කරලා බුදු කෙනෙක් මවල තමයි බුදුරජාණන් වහන්සේ වැඩමව ගත්තේ. එහෙනම් මේ කාරණාවෙන් අපිට පැහැදිලි වෙනවා මේ කෝටි ලක්ෂයක් සක්වලෙන් එහා පැත්තේ තව බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා ඉන්න පුළුවන් කියන කාරණාව. ඒකයි භාග්‍යතුන් වහන්සේ ඒ කාරණාව බැලුවේ. පින්නතනේ මේ කෝටි ලක්ෂයක් සක්වලවල් වල අවීචියේ පටන් අකනිටා බඹලෝ දක්වා මේ තියෙන සක්වලවල් ගැනයි මෙතන විස්තර කරන්නේ. විශ්වයේ කොයිතරම් සක්වලවල් තියෙනවද කියන කාරණා. ඒක මෙහෙම පැහැදිලි කරලා තියෙනවා. මේ අපි ජීවත් වෙන කෝටි ලක්ෂයක් සක්වල. අපි ජීවත් වෙන්නේ අපේ සක්වලේ. අපේ භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ රාජ්‍ය කෝටි ලක්ෂයක් සක්වල යටින් අවීචියේ ඉඳලා උඩින් බවාග්‍රේ දක්වා අබ පුරවන කාරණාව මං හිතන්නේ වැටහෙනවා. යටින් අවීචියේ ඉඳලා එතකොට මේ කෝටි ලක්ෂයක් සක්වලේ අබ පුරවනවා කියලා කියහම අවීචියවල් කීයක් හම්බ වෙනවද? අවීචියවල්ම කෝටි ලක්ෂයක් හම්බ වෙනවා. යටින් අවීචියේ ඉඳලා කියහම ඒ ඔක්කොම අයිති වෙනවා මේකට. උඩින් බවාග්‍රේ දක්වා කියලා කියහම අකනිටා බඹලෝ දක්වා. එහෙනම් අකනිටා බඹලෝවල්මත් කෝටි ලක්ෂයක්ම හම්බ වෙනවා. ඒ තරම් විශාල ප්‍රදේශයේ අබ පුරවලා කෙනෙක් සක්වලෙන් එළියට ගිහිල්ලා මේ කෝටි ලක්ෂයක් සක්වලේ තියෙන අබ වලින් අබ අරගෙන නැගෙනහිර පැත්තට යනවා. ඒ නැගෙනහිර පැත්තට යනකොට එක සක්වලක් හම්බ වෙනවා. ඒ සක්වලට එක අබෑටයක් දානවා. තවත් සතපුම් කෝටි ප්‍රකෝටි ගාණක් ඉක්මවලා යනකොට තව සක්වලක් හම්බ වෙනවා. ඒකට එක අබෑටයක් දානවා. නැවත සතපුම් කෝටි ප්‍රකෝටි ගාණක් යනකොට තවත් සක්වලක් හම්බ වෙනවා. ඒකටත් එක අබෑටයක් දානවා. නැගෙනහිර පැත්තට යනකොට හම්බ වෙන සක්වලවල් වලට එක අබෑටේ දැම්මහම මේ සක්වලේ තියෙන සියලුම නැත්නම් මේ කෝටි ලක්ෂයක් සක්වලේ තියෙන සියලුම අබ ඉවර වෙනවා කියලා සඳහන් කරනවා. නමුත් නැගෙනහිර පැත්තට තියෙන සක්වලවල් ප්‍රමාණය ඉවර නෑ කියලා සඳහන් කරනවා. එහෙනම් නැගෙනහිර පැත්තට තියෙන සක්වලවල් තව ඉවරත් නෑ. ඒතර අනික් සිව් දිසාවට කොච්චර සක්වලවල් තව ඇද්ද? එහෙනම් මේ සක්වලවල් වල සීමාවක් ප්‍රමාණයක් හොයන්න බෑ. නමුත් භාග්‍යතුන් වහන්සේට ඒ සියල්ලම වැටහෙනවා. සක්වලවල් ඉවර නැහැ. එතකොට ඒ විශාල සක්වලවල් ප්‍රමාණයක් භාග්‍යතුන් වහන්සේට අදිෂ්ඨාන කරලා බලන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. ඒ සක්වලවල් සම්බන්ධයෙන් භාග්‍යතුන් වහන්සේට මොන වාගේ කාර්යයන්හි යෙදෙන්න පුළුවන්ද කියන කාරණාවත් මේ සූත්‍රයේ ඉදිරියට සාකච්ඡා කරලා තියෙනවා.